දැන් ඔබ දැන් රැය විදිනවා. මේ අවසරයක් නැතුව දෙන්න මම නඩු දානවා. මොන බ්ලොග් කරලා දාපන් කොම්පෝට් බයින්න බා දන්සලක් තියෙනවා මේ ආතුරන් දන්නේ බිලිමල් දුක දැන් පාර මුතර දෙනවා ඕකේ බිලිමල් ටොට්ටක් බොන්න අමාරුයි සවුද දන්නේ නැහැ නේ අඩ නවත්තල බීලේ මං දොර අරලා මේක අල්ලගෙන බලාගෙන හිමීට ගන්න මොකද සම්බ බුක්කාන ඇලෙන්න පුළුවන්. හා ඔය මේක ගත්තා. හරිනේ. හරි. ගන්න මේකට ගන්න. හරි. හරි ජොප්පන්න. හරි. A few moments later. ආයි කියපන්. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? ඔබ එන්නේ කොළඹ. ඒ මරුබා උඹ කොහොමම පයින් ඵලයන්කෝ. තියනවද අන්සලා? අරන් එන්න පුළුවන් 10ක් විතර වයින් කියලා අරන් එමු. ඔය ඔතන ඇරනවත් එක්ක මල් කඩේ එක. මල් කඩේ තියෙන්නේ. ඔව්. අඩ වාහන නවත දෙන්නේ නැත්නම් අපි පොලිං වල ඉඳලා පොයිද? යන්න. යම තව එකක් බීලෙන් හරි කොම්පැනි කෝකේ තියන්න. A few moments later. ඈ එකපාරක්. මේ බලන්න යුල්ලිලා ගෙදරට යන අම්මට සිරි වෙසක් කලාපේ. කාගේ දාතකේද බං ගැහුවේ? අර ඔය කරපන්. නෑ ෆොටෝ කරන්. වාව්. සින් අර ඉවර නෑ යකෝ තාම. දැන් ඔබ දැන් රැය විදිනවා. මේ අවසරයක් නැතුව දෙන්න මම නඩු දානවා. ඒ අපිටම සල්ලි ගන්න ඕන. ඔය යකෝ මූ දාපේ නඩුවක් දාපන්. ගන්න පුළුවන්. පාගේටි දැම්මා. මූ ආශ්‍රය කරන අපිට නඩු. සියාඩ හරි ගොඩ කරන්නේ නෑ නේ. ඔව්. ගොඩාක් දේවල්. උනානේ ගොඩක් දේවල්. කිලෝමීටර් බලන්න කිලෝමීටර් එකේ බලන්න තමයි. Hai. Wah. Ini bola. Hati-hati. Thank you. Bola pi. බබෝ අතර ගත්තම මට දේවල් කරන්න. යන ගමන් අයිස්ක්‍රීම් ලෝරියකට නවත්තමු. ලෝරිය? ඒ අයිස්ක්‍රීම් වරක් කනවා කියන්නේ. නැත්තම් දන්නේ මට ඕන එක. ඔබ දින ලයිව් මුත් කාලා ඔයා ලයින් දිනනද? මේ මගේ කැම්පස් ජීවිතේ ගහන අපු ඔබවුන් උපදෙස් දිය යුතුයි. මුවන් ගෝතුන් වැනි අසරණ සතුන් මරා නොදමු. දැන් නම් කකුල් දෙකට දෙනවා මම. තා පටන් ගත්ත කන්නේ. කකුල් දෙනානේ. මොකද කරන්නේ? මොකද්ද? තාත්තගේ ප්‍රකාශන වගාවට ආදරෙත් එක්ක දීපු ගෞරවය ඒ විශ්වාසයෙන් තමයි අස්සන්න කිස්ටකටම දුන්නේ. ඒ වටිනාකම් තමයි අපේ ජීවිතවලට මේ ආහාර ගැනීම සඳහා බිල්ඩින් එකේ කීයකට ගාලාද?
අම්මෝ අනේ ඉතන අර හොඳට වෙසක් සමහරෙක් අනිවාර්යෙන් ගන්න. අර ලයිට් දාලා තියෙන්නේ ඒකෙත් බැල්කනී තියා. කට්ට කලවරයි බැල්කනී. දානවා බලන්න වටේම ගෙවල් වල කවුරුත් නැහැ. මේ මැද ගෙදර කෑ ගැහුවට ඇහෙන්නෙත් නැහනේ. අර ගෙදර මම වෙසක් උඩ දෙකක් කියලා තියෙන්නේ. ආව දෙකයිනේ එල්ලලා තියෙන්නේ ගෑණි මිනිහයි. එහෙම කියන්න බෑ. මම නිදි දන්නේ නැහැ නෑ ළමයි නැද්ද දන්නේ? හැබැයි අර ගෙවල් දෙකක එක වගේ දාලා තියෙන එක පොඩක් අවුල්නේ. ඕකේ. ඒ ස්ටෙප් ඩෑඩ් එහෙම සීන් එක. සමහර විට ගෑණි මිනිහ සෙපරේට් වෙච්ච එකක්ද දන්නේ නැහැ. ආ මැද්දෙන් තාප්පේද? මම ඇද්දෙන් තාම මන්ද සයිඩ් චීක් එක සිකියුරිටි එකෙන් ආව. මේකෙන් යන්න උනන්ද දෙන්න. නැත්නම් ඉතින් වෙන කෝකෙන් බෑ. ඔව් මේ තියෙන්නේ. මේ මොකද්ද මේ තානාපති කාර්යාලයක් සමාවෙන්. ආයේ කවදා මේ වගේ වාඩි වෙන්නද? ඒ වරෙන් මෙදෙන්නේ. නම් බෑක් කිව්ව. අරු තාත්තා තාත්තා පුතේ නේ වැඩි වෙලාව 12:41 කඩෙන් ගන්න අපි වාව් සුපිරි බං කොහෙද අන්සලද බං කොයි දන්සලද? ඒද PC එක ආයෙ හදන්නේ. ලක්ෂ 12ක් කොටේෂන් එක. මහා මුරියානි ඩාන්ස් මොවියකෝ අපිට ට්‍රැක් බං හැමදාම බලහවුන මුක ගහන්න වෙලාවට PC එක හදන්න සෙට්